සුබ දවසක්. අදට හරියටම මාසයකට කලින් ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා මම වීඩියෝ එකක් ඔබට ගෙනාවා. ගොයම් පැල සිටවන මැෂින් එකකින් ගොයම් හිටවන්න අපේ අය ගොඩක් අදිමදියක් දක්වනවා අලුත් තාක්ෂණයට යන්න අපේ අය ගොඩක් මැලිකම දක්වනවා කියලා. ඉතින් ඒක චෝදනාත්මකව තමයි මම ඔබට වීඩියෝ එක ඉදිරිපත් කරේ. ඉතින් ඒ ගොයම් හිටවපු කුඹුරේ තමයි අද මම ඉන්නේ. ඔබට පේනවා ඇති ඉතා සාර්ථකව පේලියට ලස්සනට ගොයම් හැදිලා තියෙනවා. මේ වීඩියෝ එක දැම්මට පස්සේ මගෙන් සහ අපේ අමරසූරිය මහත්මයාගෙන් ගොඩක් දෙනෙක් ඉල්ලා සිටියා මේ වීඩියෝ එකේ වෙලේ අලුත්ම තත්ත්වය පිළිබඳව වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මම අමරසූරිය මහත්මයාත් එක්ක කතා කරලා අමරසූරිය මහත්මයා මට කතා කරා මෙහෙම ගොඩක් දෙනෙක් කතා කරනවා කියලා. මේ කුඹුරේ අලුත්ම තත්ත්වය පෙන්වන්න තීරණය කරේ. ඔබට පේනවා ඇති මේ කුඹුරේ ඉතා සාර්ථකව ගොයම් හැදිලා තියෙනවා. ගොයම් හොඳට පඳුරු ගහලා තියෙනවා. සාමාන්‍ය වපුරනවට වැඩිය බැලු බැලමටම සජීවීව බැලුවොත් ඒක හොඳටම තේරෙනවා. වීඩියෝ එකෙන් ඔබට ඒක හරියටම පේනේද කියලා කියන්න අමාරුයි. ඉතා සාර්ථකව ගොයම් හැදිලා තියෙනවා. ඉතින් අපි අමරසූරිය මහත්මයාගෙන් අහලා බලමු මේ විදිහට ගොයම් හදාගත්තට පස්සේ මොන වගේ ක්‍රමද මේකට අනුගමනය කරේ. කැලේ මර්ධනය කරගන්න, ඊට පස්සේ පොහොර එකතු කරගන්න මේ වගේ වලට මොනවද අනුගමනය කරේ කියලා. අපි මේකේ අස්වැන්න ගන්න තැන දක්වාම තුන්වෙනි වීඩියෝ එකෙන් මම කතා කරනවා අස්වැන්න නෙලා ගන්න තැන දක්වාම ඔබට පැහැදිලි කරනවා මේකේ ගොයම් කරල් පීදන හැටි. ඒ පිළිබඳව පියවරෙන් පියවරට මම වීඩියෝ රැගෙන එන්න. මොකද මේක අපේ රටේ ගොවි මහත්තුරු දැනුවත් වෙන්න ඕන මේ වගේ දේවල් සම්බන්ධයෙන්. අලුත් අලුත් තාක්ෂණයට අපි යන්න ඕන. ඒ වගේම පරණ තාක්ෂණයට අපි අමතක කරන්න හොඳ නැහැ. මේ සම්බන්ධයෙන් මම ඉදිරියේදී සම්පූර්ණ වීඩියෝ එක රැගෙන එන්න. ඉතින් අපි අමරසූරිය මහත්මයා හම්බෙලා බලමු. තවත් විශේෂ දෙයක් මතක් කරන්න. මීට දවස් කිහිපයකට කලින් මම වීඩියෝ එක රැගෙන ආවා. එක පොහොර ඇටයක්වත් භාවිතා කරන්න නැතුව අක්කරෙන් දීබසල් 120ක විතර ආදායමක් ගන්න පුළුවන් වගා ක්‍රමයක් ගැන. ඒක කාබනික වගාවක් නෙවෙයි, රසායනික වගාවක් නෙවෙයි. ඉතින් පැරණි කාලේදී මේ ක්‍රමේ තමයි තාක්ෂණික ක්‍රමේ තමයි භාවිතා කරේ. ස්වභාවික ගොවිතැන. ඉතින් ඒ පිළිබඳව වීඩියෝ එකේ ලින්ක් එක මම මෙතනින් කාඩ් එකකින් දාලා තියන්නම්. ඔබට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝවත් බලලා මේ ස්වභාවික ගොවිතැන සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් අපි අමරසූරිය මහත්මයා හම්බෙලා බලමු. මේ ගොයම් හදන මැෂින් එකෙන් ගොයම් හැදීමට අවශ්‍ය ආකාරයට තවානක් දමා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් මම දැනට ටික කාලයකට කලින් මේ තවන් තැටි භාවිතා කරලා කොහොමද නිවැරදිව තවානක් දමා ගන්න කියන එක පිළිබඳ සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වගා ක්‍රමයකට යනකොට ඒක ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බලන්න මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම් සහ උඩින් කාඩ් එකක් විදිහට ප්ලේ කරලා තියන්නම්. ඒක මම මතක් කරේ අපේ කලින් වීඩියෝ එක බලපු ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලා සිටියා හරි ආකාරයෙන් කොහොමද තවානක් දාගන්න කියන එක පැහැදිලි කරන්න කියලා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සූරිය මහත්මයා අපි ඔබතුමාගේ මේ කුඹුරේ ගොයම් හිටවන මැෂින් එකෙන් ගොයම් හිටවන ආකාරය පිළිබඳ පොඩි වීඩියෝ එකක් අපි පහුගිය දවස්වල කරා. හරියටම දැනට මාසයකට කලින්. ඒ වීඩියෝ එක බලපු ගොඩක් දෙනෙක් ඔබතුමාටත් කෝල් කරලා තිබුණා, මටත් කමෙන්ට් කරලා තියෙනවා මේ වගාවේ අලුත්ම තත්ත්වය කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්න කියලා. ඉතින් ඔබතුමාට මතක නම් ඒ කෝල් කරපු අයගෙන් වැඩි දෙනෙක් අහපු ප්‍රශ්න මොනවද? ඒ අය දැනුවත් වෙන්න කැමති මොනවද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. ඒ අය මගෙන් ඇහුවා අය ගොඩක් අහන්නේ මේ පැල කාලේ හදනකොට පැල පොඩිවට තියෙනවා මේ පෙළවල් ඈතට තියෙනවා ගොයම් පාළු වෙයිද ලාභ නැති වෙයිද හිනවට වැඩි. ඒක තමයි අහන ප්‍රශ්නේ. දැන් මේ වගේ අර මම මුලිනුත් කිව්වා දැන් අපි හරියටම අදට මාසෙයි අපේ මේ කුඹුර ගොයම් පැල හදලා දැන් මේ බලන්න පුළුවන් මේකේ අපිට පඳුරු වල බැලුවොත් පැල එක පඳුරක දැනට 10කට 12කට වැඩි තියෙනවා. ඔව් අවසාන වෙනකොට අපිට කරල් මට්ටමින් බලන්න පුළුවන් කරල් වලගේ පැල 18 20 25 වගේ තමයි කරල් එනවා. දැන් පඳුරු ගහන අවස්ථාවනේ කොහෙම. දැන් අපි කියන්න තියෙන්නේ වෙන මොනවත් නෙවෙයි. ඇත්තටම දැන් අර යාන්ත්‍රීකරණයට ගොයක් අය හුරු වෙලා නැතිකම තියෙන්නේ. අනික දැන් අර තරුණ කොටස් ගොවිතැන් කරන්න ටිකක් මැලි වෙලා ඉන්නවා. ඒ අය අර මහන්සි වෙන්න අකමැති හින්දා මේ වගේ යාන්ත්‍රීකකරණයකට හුරු වුණොත් වැඩි ලාභයක් ගන්න පුළුවන් අඩු වියදමකින්. ඒක තමයි කියන්න තියෙන්නේ. අනික අර දැන් බැලුවායට මේ අත්දැකීම් ලබන්න පුළුවන්. දැන් මාසික ගොයම් කොහොමද, ඉහපු එකක මාසික ගොයම් කොහොමද, පැල හදපු එකේ මාසික ගොයම් කොහොමද කියන එක. ඒකට තමයි ඇත්තටම ඉතින් මේ නිරංජන මහත්තයාගේ YouTube නාලිකාව හරහා එතුමා දෙන්න හදන්නේ
අපින් ඈත්තල යන ගොවිතැන ඔව් නව ආරයකට නව තරුණ පරපුරට අලුත් අත්දැකීම් ලබලා වැඩි පිරිසක් ගොවිතැනට නැඹුරු කිරීම තමයි එතුමා බලාපොරොත්තු වෙන්නේ. ඔව් වැඩි හරියක් ඉතින් අපිත් ඒකට සහයෝගය දෙන්න ඕන. මොකද ඉදිරියට මේ කුඹුරුවලගේ ගොවිතැන් නොකරන අය හිටියොත් එහෙම ලොකු පාඩුවක් වෙනවා. අනික ඔව් රටටත් වැඩි ලාභයක් ගන්න පුළුවන්. තවත් එකක් තමයි මේ දැන් වැඩි පෝර ප්‍රමාණයක් යන්නේ. මම දැනට මේ කුඹුරට ගහලා තියෙන්නේ යූරියා මිටියයි මගේ අක්කර 3ක් ඉට්ටු වෙන්න තියෙනවා. යූරියා මිටියයි රතු කැට කියන්නේ MOP කිලෝ 20ක් විතර කලවම් කරලා පළවෙනි පාර ගහපු එක තමයි මේ දැනට තියෙන්නේ. දැන් මම හෙට අනිද්දා දෙවෙනි පෝර පාර ගහන්න ඉන්නේ. කොළ පාට ගතිය නිල් පාට ගතිය කොහෙම අඩු වෙන්නෙත් නැහැ. පඳුරු ගහන එක අඩු වෙන්නෙත් නැහැ. මේකේදී අර කුඹුරේ වතුර දැන් ඊයේ මුර වතුර අපට ලැබුණේ. කුඹුරේ වතුර දැනට මේ තාම මේ හරියට වතුර ඇවිල්ලා නැහැ. දැන් ඔබතුමත් පේනවා මේ වතුර තාම තියෙන්නේ දැනට දවස් 8කට විතර ඉස්සර වෙලා හරවපු වතුර. මේ කලින් වතුර හරවපු වතුරද මේ ඔව් තාම තියෙන්නේ හරවපු වතුර. ඔව් දැන් අතට අද තමයි මේ වතුර මුරේ එන්නේ මෙහෙටනේ. අද තමයි මේ වතුර මුරේ කුඹුරට මේ එන්නේ. අර වැස්ස එහෙම වැස්සොත් මේ අනිවාර්යයෙන්ම අඩු වතුර ප්‍රමාණයකින් ගොවිතැන සාර්ථක කරගන්න පුළුවන්. දැන් අපිට නම් රාජංගනයට ඇති තරම් වතුර තියෙනවා. වතුර නැති පළාත්වල මුලින් මේ මට්ටමට ගොයම ගත්තොත් ඊට පස්සේ වැස්සක් පොඩි වැස්සක් දෙකක් ගියා නම් ගොයම් පීදිලා කරල් ඇවිල්ලා ගොයන් හොඳ ගොයමක් ගන්න පුළුවන්. අමරතුරි මහත්මයා දැන් ඔබතුමා අපි දැන් ගොයන් හදලා මාසයක් මේකට. ඒතර ඒ අපි හදන දවසේනේ පොඩි වීඩියෝ එකක් අපි ඉදිරිපත් කරේ. ඒ වෙලාවේ දැන් වතුර හරවලා තිබුණේ නෑනේ. එතකොට වෙලේ කැලේ තිබුණෙත් නෑ ගොඩක්. දැන් මේ වෙනකොට මේ වෙලට කැලෑ තෙල් මොන හරි ඔබතුමා පාවිච්චි කරලා තියෙනවද? මේ මම මේකට ඉස්සරෝම අර කුඩු මැටි එන එක අපි තෙල් ගැහුවට කවදාවත් මර්ධනය කරගන්න බෑ. අනික මගේ වීඩර් යන්ත්‍ර දෙක කැඩලා තියෙන්නේ. වීඩර් තියුණා නම් තෙල් වල් මර්ධනයට තෙල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. අර කුඩු මැටි මර්ධනය වෙන්නේ M60 වගේ ගැහුවට මර්ධනය වෙන්නේ ආය අලුතෙන් එනවා. මම මේ පැල හදලා දවස් 4න් විතර වගේ අර මේ සොපිට් එක පාවිච්චි කරනවා. සොපිට් එක ගහනවා. එතකොට අර කුඩු මැට්ට පැලවෙන එක මර්ධනය වෙනවා. ඒකට පාවිච්චි කරනවා. ඒත් යල් කන්නට තමයි මේ සොපිට් එක පාවිච්චි කරන්නේ. මාස් කන්නට කොහොම වුණත් පාවිච්චි කරන අඩුයි. මේ මාස් කන්නට කැලේනවා අඩුනේ. ඔය බීජ පැලවෙන එක නවතිනවා. බීජ පැලවෙන එකත් නවතිනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔබතුමාගේ වීඩර් මැෂින් දෙක තිබුණා නම් කැලෑ තෙල් ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මම දැන් මේකේ මේ පොඩි කැලයක් තිබුණේ මේ නියරවල වල තියෙන්නේ. මම 3 දෙනෙක් වගේ කුලියට අරගෙන ගලවලා තියෙන්නේ. ඒ වගේ ගලවලා අයින් කරන්න පුළුවන්. අර තෙල් ගහන ප්‍රමාණය වියදම කැලේ ගලවන එකට යන්නේ. පොඩි ප්‍රමාණයක් ඔය නියරවල වල පේන්න තියෙන්නේ ඒ ගලවපු කැලේ තමයි. ඒ කියන්නේ අතින් ගලවලා තියෙන්නේ. අතින් ගලවලා අයින් කරලා තියෙන්නේ. ඒක අර ඇඟටත් හොඳයි නේද? කියන්නේ අර මොකද අනික තව එකක් තවත් එකක් මෙහෙම වෙනවා. දැන් අපි අර වීඩර් කරද්දි මඩ පොඩ්ඩක් කැඩිලා ඇවිස්සෙනවානේ. ඒ වගේ මේ තනකොළ ගලවන එකේ විශේෂ වාසියක් තියෙනවා. මේකේ ඇවිදිනකොට අර ගොයම් මුල් පෑගිලා මේ ගොයම් ගහ බුරුල් වෙනවා. බුරුල් වෙනකොට වැඩි මුල් ප්‍රමාණයක් ආය කිරිමුල් දාලා ඈතට ගිහින් අර එයාලට ගොයම් ගහට පෝෂණය පෝර ගන්න හැකියාව වැඩි වෙනවා. ඔව් ඔව් මමත් අහලා තිනවා මේ අමරතුරි මහත්මයා මේ තමන්නේ වීඩර් කරද්දී අර කිරිමුල් මුල් කැඩෙන හින්දා අලුතෙන් කිරිමුල් දාලා හොඳට පඳුරු ගහලා වීඩර් කරායින් පස්සේ හැදෙනවා කියලා. ඔව් ඒ කතාව ඇත්තද ඒක? ඒක ඇත්ත. මම වීඩර් කරනකොට මේ මම දවස් 12න් විතර වගේ හදලා පැල හදලා වීඩර් කරනවා. වීඩර් කරලා මේ සතියක් යන්න ඉස්සරලා මේ මට්ටමට වැඩි ගොයන් හොඳට හැදෙනවා. හැදෙනවා. ගැටලුවක් නැහැ. අමරතුරි මහත්මයා දැන් මෙතන අපිට ගොයන් ගස් වල බලපුවාම සාමාන්‍යයෙන් අර පොඩි පරතරයක් පේනවා. සාමාන්‍යයෙන් අපි අර වතුරුන කාලෙදී මෙහෙම පේන්නේ නැහැ. එතකොට මේ පොළොවට මෙහෙම මම අහලා තියෙනවා මෙහෙම පොළොවට ඉර එළිය වැටුනහම සාමාන්‍යයෙන් ගොයන් ගහට ඒක ගොඩක් හොඳයි කියලා.
මේ ඒක මේ ඒ ගැන පොඩි සඳහන් කිරීමක් කරොත් කොහොමද ඒක පොළොවට ඉරේලි වැටෙන්නේ කොහොමද මේක ඉඩ පරතරේ තියෙන්නේ කොහොමද මේක තව ටික දවසක් යනකොට වැහෙනවද මේක පඳුරු ගහලා කොහොමද මේක ඇත්තටම මේ ගොයන් ගහ ලොකු වෙනකොට පඳුර ලොකු වෙනකොට සෑහෙන්න වැහෙනවා. එතකොට පොළොව පේන්නේ නැති මට්ටමටම වැහිලා යනවා. දැනට මෙහෙම පොළොව පේන එක ඉරු එළියයි වාතයයි පොළොවට ගහේ මුලට වදින්න හොඳ පහසුවක් වෙනවා. අනික දැන් මේ අපි හුස්ම ගන්නවා වගේ මේකටත් වාතය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම ඉරේලි අවශ්‍යමයි මේ ගහේ කඳ මුලට. ඒ දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒත් එක්කම දැන් ඔබතුමාට පේනවා ඇති මම මේ ඉහළ තියෙන්නේ මාස 3 බීජි 300 මේ පැල හදලා තියෙන්නේ. මේ බීජි 300 විශේෂයෙන් මේ ගොවි මහතුරු අතරේ ගොඩක් අය දන්නවා මේක මේ කරල් කාලෙට පෙරලෙනවා. يعني මේ හුළඟට පෙරලෙනවා කරල බර වැඩි ගහේ පඳුර ශක්තිමත් අඩුයි මුල. දැන් මේ වගේ පඳුර දැම්මහම මේක කවදාවත් අර පෙරලෙන්නේ නැහැ හුළඟට ඔරුතු දෙන ගතිය වැඩි වෙනවා. දැන් මේකේ තව අපි මාසෙකින් බලමු මාසෙකින් බැලුවම ඒ අත්දැකීම අපට එනවා. ඔව් දැන් දැනට අර මම මුලින් කිව්වා මේකදී අර හුළඟේ දිශාවත් එක්ක කතාවක්. දැන් මේ හුළඟ ගහදී ඔබතුමාට පේන ඇති අර පැත්තෙන් මෙහාට හුළං එනවා. දැන් යල් හුළඟ එන්නේ. ඒ හුළඟ මෙහාට එනකොට මේ ඉස්සරහ පෙළේ ගොයම පස්සේ පෙළේ ගොයන් වලට හුළං ඇවිල්ලා වදිනවා. ගොයන් ගහ ලොකු වෙනකොට අනිවාර්යෙන්ම මේ පෙරලෙන්න බලන්නේ මේ අර ගොයම් පෙළට තමයි ගොයම හේතු වෙන්නේ. ඔව් දැන් අපි මේ පැත්තේ ඉඳලා සාමාන්‍ය මෙහෙට හුළං ගහන්නේ. ඒතර මේ පෙළියට හුළං ගහලා පළවෙනි පෙළකට ගොයම් මේ හුළං පාර වැදුනහම ඒක මේ පෙළට හේතු වෙනවා. අනිත් පෙළට හානි වෙන්නේ නැහැ. අනිත් පෙළට හානි වෙන්නේ නැහැ. දිගටම එහෙම වෙනවා. බිමට කොහොම වුණත් බිමට හේතු වෙන්නේ නැහැ. මේ පැත්තෙන් එක පෙළකට හේතු වුණාම ඒක බිම පෙරලිලා අර මාගල වගේ එලිලා යන්නේ නැහැ. ඕනනම් එක පෙළියකට හේතු වෙනවා. ඒක පෙළියට හේතු වෙනවා. ඒක නියරට හේතු වුණාම එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව් මේ මෙතන මේ මාත්‍ය දැන් සාමාන්‍ය මේ පඳුරක දැන් අපි ඔබතුමා එක පඳුරකට පැල කීයක් හිටින්නද අපි සාමාන්‍ය හිතෙන්නේ මේ අර ඔබතුමාගේ මෙතන කීපවන වෙලාවේ අපි මේකට පැල 5ක් 6ක් වගේ ප්‍රමාණයක් තමයි ඇදුවේ. එතකොට මෙතන දස් 10ක් විතර වගේ පේන්නේ මේ පඳුරු ගහලාද නැත්නම් පඳුරු ගහලා තියෙන්නේ දැන් පැල 6ක් වගේ ආවොත් පැල 6න් පඳුරක් එක ගොයන් ගහකට දෙකක් වගේ ආවොත් පැල 12ක් වෙනවනේ. සාමාන්‍ය මේවා නිකන් අර අපි වී හිනකොට එක ගහකින් එක ගහමයි නේද පඳුරු එක ගහමයි. ඔව් ඒක මේ වගේ මෙහෙම ක්‍රමේ විශේෂයක් නේද මේක එහෙම පඳුරු මේකේ විශේෂයක් අර පඳුර මුල එකට තියෙනකොට මේකෙදි අර මැද ඔබතුමාට පේනවා ඇති මැද මොනාවත් වෙන වල් වර්ග නැහැ. අපි මේකට පොඩි පෝර ප්‍රමාණයක් පාවිච්චි කරුවත් මේ ගොයමට ඇරෙන්න වෙන කිසිම දෙයකට ඒ පෝර උරන්නේ නැහැ. ඒක මේකට කොයි පැත්තෙන් හරි මේ ගොයමට තමයි උරන්නේ. ඒක අපිට විශාල වාසියක්. දැන් අපිට අර විදියට කරොත් එහෙම සාමාන්‍ය වපුරන ක්‍රමයට කරොත් එහෙම මැද කොහෙද කැලේ තියෙන්නේ කියලා හරියට හොයා ගන්නත් බෑ. මොකද ගොයන් ගහේ කියන්නේ ඒවා එකට තියෙන්නේ නේද? මේ විදියට තියෙනකොට පෙළිය අතර ගිහිල්ලා හරි අපිට ගලව ගන්න පුළුවන් ගහක් කර වල් ගහක් කරේ මේ තියෙනවන මොන හරි. ඒ වගේ වාසි ගොඩක් තියෙන මේක. වාසි ගොඩක් තියෙන පෝර ගහනකොට මේ පෙළ දිග යන්න පුළුවන්. ඒත් එක්කම තව අපිට විශාල වාසියක් තියෙන සත්තුන්ගේ හානිය මේකෙන් අඩුයි. මොකද මේ දැන් ඔය මීයන්ගේ හානිය වගේ ඒවා මේ කුඹුරු වල ගොඩක් ඉහින ඒ වගේ තියෙනවා. මේකෙදි මීයන්ගේ හානිය කවදාවත් වෙන්නේ නැහැ. මේ පෙළවල් මැදින් සත්තු එතකොට ඔය මීයෝ අල්ලන සත්තු ඉන්නේ ගැරන්ඩි නයි ඒ වගේ සත්තු. එතකොට මුගටි වගේ සත්තු මේ වදිගේ යනවා. තල ගොයි ඒ වගේ සත්තු ඔක්කොම මේ මැද්දෙන් යනවා. උන් හානියකුත් නැහැ ගොයමට හානියකුත් නැහැ. ඒත් එක්කම තව විශේෂ මේකක් තියෙනවා කීඩ හානියට විශේෂයෙන් මේකට නයි කූඹි ඒ වගේ සත්තුන්ටත් මේක මැදින් එහාට මෙහාට යන්න පුළුවන්. වතුර වැහුව ගමන් අනිවාර්යයෙන්ම මේක දැන් මේ කාලේ වතුර තිබුණාට වැඩි වතුරක් තියන්න හොඳ නැහැ. ගොයම මේ පොළොව වේලෙන තරමට තමයි ගොයම පඳුරු ගාලා එන්නේ. අපි මේ දැන් මං එහා පැත්තේ පෙන්නන්නම් ලියද්දක ඒකේ දැනට වතුර නැහැ. ඒ වගේ තිබුණොත් තමයි හොඳ. වතුරත් කොහොම හරි වතුර මේක පුරවලා දවස් කීපයක් තිබුණා වුණත් වතුර නැතුවත් දවස් කීපයක් තියනවා. වතුර නැතුව අනිවාර්යයෙන්ම පොළොව නිකන් පුපුරන මට්ටමට වගේ ගත්තොත් තමයි
හොඳටම හොඳ. ඒතකොට මුල් වලට අර වාතය උරා ගන්න පුළුවන් පොළව පැලුනාම මේ ඒක විශේෂ දෙයක් වෙනවා ඒකෙදි. ඔව්. සාමාන්‍යයෙන් අමරසූරිය මහත්මයා අපේ ගොඩක් කුඹුර වල විවිසල් අක්කරයකින් විවිසල් 100 දක්වා බොහෝ දුරට වපුරද්දීන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ වාගේ ක්‍රමයක් අනුගමනය කරොත් විවිසල් 100ක් ගන්න පුළුවන් කුඹරකින් ඔබතුමාගේ අදහස මොකද්ද? අස්වැන්න වැඩි වෙනවද කොහොමද ඒ කියන්නේ? මේ වගේ මේ අනිවාර්යයෙන්ම ඉහිණයකින් විවිසල් 100ක් ගන්න පුළුවන් නම් මේකෙදි මේ අනිවාර්යයෙන්ම විවිසල් 130ක් ගන්න පුළුවන්. ඒකෙදි ඔබතුමා මේකේ බලන්න මේකේ අර වර්ග අඩියක සාමාන්‍යයෙන් පැල 1 2 පඳුරු 1 2 3 4 5 6යි පඳුරු 8ක් විතර තියෙනවා. ඔව්. පඳුරු 8ේ වර්ග අඩියක ප්‍රමාණය ඉහිණේව බැලුවොත් මේකේ පැල 6 ගානේ බැලුවොත් 6 වරක් 8 48යි. ඔව්. ගුවන්ගස් 48ක ප්‍රමාණයක් වගේ වර්ග අඩියකට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ඉතින් එහෙම බැලුවොත් වෙන්නේ නැහැ නේද මේ විදිහට. ඔව්. මේකේ කරලෙ මේ ප්‍රමාණයක් ලොකුවට එනවා. දැන් අර ඉහිණ කරල වගේ නෙවෙයි මේකේ අර පඳුරෙත් එක්ක හැදුනාම කරලේ හොඳ සම්පූර්ණ වීයට ප්‍රමාණයක් එක්ක හොඳ වීයට ප්‍රමාණයක් එනවා. බෝල් ගතියත් අඩු වෙනවා. මේ ගස් වලට ඉරේලිය පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. මොකද තරංගයක් නැහැ. මොකද නිදහසේ හැදෙන්න ඉඩ පරිසරය තියෙනවා. අර වපුරනකොට වපුරද්දි වීහිනකොට සමහර විට ගස් ගොඩ තියෙන්න වුණොත් එහෙම ඒවට තරංගයක් තියෙනවා. ඉරේලියට හොයාගෙන යන්න ඒ වගේ ගැටලුත් තියෙනවා නේද මේ වගේ? ඔව් මේකේ විශේෂයෙන් හුළඟයි ඉරු එළියයි ඒ දෙක අනිවාර්යෙන්ම මේ හම්බ වෙනවා. හොඳ විදිහටම හම්බ වෙනවා. අපි බලාපොරොත්තු වෙන විදිහට එයාලා හොයාගෙන යන්න ඕනේ නැහැ. එයාලට ඉබේ හම්බ වෙනවා. ඔව්. එතකොට අමරසූරිය මහත්මයා දැන් අපි ඔබතුමා අපි කලින් වීඩියෝ එකේදී කතා කරා දැන් මේකේ සමහර තැන් පොඩි අතපසු වීම නිසා ඇරෙනවා. මේ අපි අර කියන්නේ මැෂින් එක හරවද්දින් අර මේ කරද්දි පොඩි තැන් මුළු වලින් වාගේ එහෙම ඇරෙනවා. ඒ වාගේ ඒවා නැවත මේවා ඔබතුමා කවුරුහරි දාලා හැදුවද ඒ වාගේ දේවල් කරගත්තද කොහොමද ඒ ගැන කිව්වොත් එහෙම? ඇත්තටම එහෙම වෙනවා. මොකද මේ වැඩියෙන් වතුර තිබුණු තැන් දියසෙවල් කුඹුරු වල මතුවෙන අර ස්වභාධර්මයෙන් හානි වෙන තැන් තියෙනවා. ඒ තැන් වල ගොයම් පැල පොඩ්ඩක් තැම්බිලා වගේ යනවා. අවුව වැඩි වුණොත් එහෙම වෙනවා. ඒ තැන් මම දෙන්නෙක් විතර කාන්තාව දෙන්නෙක් විතර අරගෙන පැල අරන් ඒ තැන් පාළු හදන. දැන් ඔබතුමාට ඒ මුලින් වීඩියෝ එකේ ඔබතුමා දකින්න ඇති. ඔබතුමා වීඩියෝ එකේ නෙවෙයි ඔබතුමා කුඹුරේ ඉඳලම දැක්කා. ඒ ඇරුණු එකක්වත් දැන් කුඹුරේ නෑ. හොයන්නත් නෑ. මේ මුළු වලත් අර ගොඩක් අය මුළු ඇරෙන ආරව මේවා කියන ඒක අර ඔපරේටර්ගේ දක්ෂතාවය තමයි තියෙන්නේ. ඔපරේටර්ගේ දක්ෂතාවයත් එක්ක පුරු වුණාම ඒක ගොඩක් මේ ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අමරසූරිය මහත්මයා අපි ගොඩක් දෙනෙක් බිත්තර වී කරනවා. සාමාන්‍යයෙන් රාජංගනේ ගත්තොත් එහෙම ගොවිය 1000ක් ඉන්නවා නම් 10 දෙනෙක් 15 දෙනෙක්වත් සාමාන්‍යයෙන් බිත්තර වී කරනවා. ඒතකොට බිත්තර වී කරන අය නිකන් වපුරලා හදන ක්‍රමේදී වල් පාලනය කිරීම ඒ දේවල් වල ගොඩාක් අමාරුකම් තියෙනවා. මේ වගේ ක්‍රමයකදී බිත්තර වී කරන කෙනෙකුට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි නේද? මොකද වල් පාලනය කරන්න පුළුවන් වෙන වර්ගවල කලවම් පැල මොනවා හරි තියෙනවා නම් ඒක අපිට නිරීක්ෂණය කරලා ගන්න පුළුවන් ලේසියට.
මේක මේ බිත්තර වී සඳහා ගොඩක් සුදුසුයි නේද කියලා කොහොමද ඔබතුමාගේ අදහස ඒ ගැන? ඇත්තටම බිත්තර වීමට සුදුසුම ක්‍රමය මම දකින්නේ මේක තමයි. ඔව්. මොකද දැන් ඔබතුමාට පේනවා ඇති යායේ අපි කුඹුරේ ඈත බැලුවම ගොයන් එකම මට්ටමේ තියෙන්නේ එක ගහක්වත් නෑ මේ උස ගස් ඇවිල්ලා ඒ උස ගස් තිබුණොත් තමයි ඒක කලවම් ගස් වෙන්නේ. ඔව්. ඒ තිබුණත් මේ ඒ ටික අයින් කරගන්න පුළුවන්. මම බිත්තර වී කරන්නේ දැන් 2014 වගේ ඉඳන් අවුරුදු 10ක් 15ක් බිත්තර වී කරනවා. ඔව්. කුෂිකාර්ම දෙපාර්තමේන්තුව හරහා කරන්නේ. මගේ බිත්තර වී මේ දක්වා තාම මේ සාම්පල් එකක් පේල් වෙලා නැහැ. ඒ කියන්නේ අනුමත සහතික බිත්තර වී අනුමැතියට හැම කන්නෙම මේ අනුමැතියක් ලැබිලා තියෙනවා. මම ඒකෙන් විශාල ආදායමක් ඇත්තටම ගන්නවා. වී නිකන් වී අපි විකුණනවලදී බිත්තර වී කරද්දී ලොකු ආදායමක් ගන්නත් නිකන් වී කිලෝ එකක් රුපියල් 100ට යනකොට අපි බිත්තර වී කිලෝ එකක් රුපියල් 170ට 80ට 200ට වගේ මිලකට පහුගිය දවස්වල 200ටත් වැඩිය මිලට බිත්තර වී ගියා. මේ කුඹුර දකින්න අය ඔය ඈතින් එන අය මගෙන් සහතිකේ ලැබෙන්න ඉස්සර වෙලා සාම්පල් ගෙනහිල්ලා දෙපාර්තමේන්තුවේ සහතිකේ ලැබෙන්න ඉස්සර වෙලා ඇවිල්ලා බිත්තර වී අරන් යනවා. ඔව් ඔව්. ඒ තරම් ඔබතුමා ගැන විශ්වාසයක් තියෙනවා ඔව් අපි මේ බිත්තර වී කුඹුර බැලුවාම එයාලා කුඹුර බලලා ඒ විශ්වාසය එයාලගේ තියෙනවා. අපි දැන් ඊගාව මාසේ අපි බලමු වීඩියෝ එකේදී ඔබතුමායි මේ කුඹුරේ පැලපතේ කරල් වල සාර්ථකත්වය අපි බලමු. එතකොට අපේ වීඩියෝ බලන අයටත් ඒක පැහැදිලි වෙයි. ඔව් ඔව්. එතකොට ඔබතුමා බිත්තර වී ලබා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ බීජ 300 නේද මේක? මේකේ බීජ 300 තියෙන්නේ. ඔව් ඒ බිත්තර වී ලබා ගන්න අවශ්‍ය කෙනෙකුට ඔබතුමාට කතා කරලා ඒ සම්බන්ධයෙන් ඔබතුමාව දැනුවත් කරලා සම්බන්ධ වෙයි ඔබතුමාට. මොරසූරි මහත්මයා එහෙනම් ඔබතුමාට ගොඩක් ස්තුතියි. අපි මේ වගාවේදී තව මාසෙකින් එකමාරකින් විතර හම්බෙලා අස්වැන්න නෙල්ල තැන දක්වාම අපි වීඩියෝ එකක් රැගෙන වන්තිම වතාවට. එහෙනම් ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඔව් ඇත්තටම මේ මට කියන්න තියෙන්නේ මේ නිරංජන් මහත්තයා YouTube නාලිකාවක් හදලා channel එකක් හදලා එතුමා ගොවිතැන දියුණු කරන්න එතුමාගේ වියදම මහන්සිය කැප කරලා ඔබතුමන්ලට මේ දෙන අත්දැකීම් ලබාගෙන ගොවිතැන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වගේ දෙයක් තරුණ පරපුරට දීම සම්බන්ධයෙන් නිරංජන් මහත්තයාට විශේෂයෙන් ගොවියෙක් විදිහට මම මගේ ස්තුතිය පුද කරනවා. අපි වැඩියෙන් කියන්න දෙන්නේ මේ ගොවිතැන් ක්‍රමයට තරුණ පරපුර උරු වෙලා රටේ ආර්ථිකයට බත සපයන්න ප්‍රාර්ථනා කරනවා. හරි හරි ගොඩක් ස්තුතියි ඔබතුමාට.